ඒලෙවල් කරන කෙනෙක් නම් මෙන්න මේ වැරදි ටික කරන්න එපා. අංක එක තමයි ටයිම් ටේබල් යන්නේ නැතුව පාඩම් කරන එක. මෙන්න මේක ටයිම් ටේබල් එක කියන එකට අපිට එදිනෙදා දවසේ වැඩ එදිනෙදා දවසේ කරන්න ගොඩක් උපකාරී වෙනවා. එම අංක දෙක ඔයා තියරි විතරක් කරලා පාස් පේපර්ස් නොකරනවා නම් අන්න ඒක ඔයාගේ කෙලවීමට ප්‍රධාන හේතුව. මොකද අපි තියරි ඉගෙන ගත්තා කියලා අපිට ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරන්න ඕනේ. අංක 3 ඕන විදිහට වැඩිපුර කාලය දෙනවා නම් අන්න ඒක ඔයාගේ කෙලවීමට තවත් හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඒලල් කරන කාලේ සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ඉගෙනීමේ කටයුතුට ඒක ගොඩාක් ලොකු බාධාවක්. අතවා ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක ඒලල් කාලේ අමතක කරනවා. ඔන්න ඔයත් ගොඩක් ළමයි කරන ලොකු වැරද්දක්. ඊට පස්සේ පසුකාලේ වාට ගොඩක් පසුතැවෙන්න වෙනවා. අංක 5 එක්සෑම් එක ලඟ වෙනකම් ඔයා පාඩම් කල් දානවා. ඔයා හිතනවා තව කල් තියෙනවා. ඕ ලෙවල් වගේම ඒ ලෙවල් කියන්නේ නංගි මල්ලි. ඉතින් අපි ඒ ලෙවල් කාලේ එදිනෙදා දවසේ වැඩ එදිනෙදා දවසේ ලස්සනට කළමනාකරණය කරොත් මේ ඒ ලෙවල් කියන ඉලක්කය ජය ගන්න හරිම ලේසි පාසු දෙයක්. ඉතින් ඔයාලා ඔක්කොටම සුබ පතනවා ඔයාලගේ හීන වලට යන්න පුළුවන් වෙන්න කියලා. සුබ දවසක්.